අපි තවත් MCQ එකක් කතා කරන්න හදන්නේ. මේ තමයි 2025 පාස් පේපර් එකේ 43 වෙනි MCQ එක. MCQ එකේ කියනවා සීසෝවක් තිරස්ස තුලිතව පවතී. ස්කන්ධය කිලෝ 15ක් වෙන ළමයෙක් විවර්තයේ සිට 2 මීටර දුරින් සීසෝවේ එක් පසෙක වාඩි වූයේය. ස්කන්ධය කිලෝ 20ක් වන වෙනත් ළමයෙකු සීසෝව තිරස්ස තුලිතව පැවතීම සඳහා විවර්තයේ සිට විරුද්ධ පසින් කොපමණ දුරකින් වාඩි විය යුතුද කියලා අහනවා. සීසෝව මෙහෙම ගත්තොත් කිලෝ 15ක් වෙන ළමයා මෙන්න මේ විවර්තයේ ඉඳන් දෙකයි මීටර දුරින් වාඩි වෙලා ඉන්නවලු. කිලෝ 20ක් වෙන ළමයා වාඩි විය යුතු දුර කොපමණද කියලා තමයි අහන්නේ. අපිට මේ ගාන හදා ගන්න පුළුවන්. වාමාවර්ත බලගුණයට දක්ෂිනාවර්ත බලගුණය සමාන කරලා. වාමාවර්ත බලගුණය මේ පැත්තට කරකිනවා කියලා ගන්නවා. දක්ෂිනාවර්ත බලගුණය මේ විදිහට අරගෙන එතකොට වාමාවර්ත බලගුණය සමාන වෙනවා දක්ෂිනාවර්ත බලගුණයට. වාමාවර්ත බලගුණේ කිලෝ 15ක් වෙන ළමයා ඉන්නේ මීටර් 2ක් දුරින්. දක්ෂිනාවර්ත බලගුණේ කිලෝ 20ක් වෙන ළමයා ඉන්න දුර තමයි අපෙන් අහන්නේ. ඒකෙක් අපිට ඊට පස්සේ x තනි කරගෙන ලේසියෙන්ම ඒකට ඕන උත්තරේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. මේ විදිහට මෙහෙම සුළු කර ගන්න පුළුවන්. ඊට පස්සේ 15ට 5ව 3යි 10ට 5ව 2යි 3 බෙදීම 2 මීටර විදියට උත්තරයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් 1.5 මීටර විදියට අපිට උත්තරයක් ගන්න පුළුවන්.